ඉතින් උමාලි මේ තැන ගැන සැටිස්ද? මට නම් සැටිස්. හැබැයි ඉතින් අපි බලන්න ඕනේ මෙතනට එන කස්ටමර්ස්ලාට සැටිස්ද? ඒ වුණාට උමාලිට මෙතෙන්ට එන කස්ටමර්ස්ලාගෙන් ලොකු ඉල්ලුමක් තියෙනවා. අහන්න සතුටුයි. අපි එකම විදියට කස්ටමර්ස්ලාට ට්‍රීට් කරන්න හොඳ නෑ උමාලි. අපි දවසින් දවස වෙනස් වෙන්න ඕනේ. ඒ කිව්වේ? ඒ කිව්වේ දැන් ඔය අඳින පළඳින විදිය. ඔය සින්දු කියන විදිය. මෙහෙ නෙමෙයි. ග්‍රෑමි මියුසික් ෆෙස්ටිවල් ගියත් මේක තමයි මගේ විදිය. ඒකේ ආ වෙනසක් වෙන්නේ නැහැ. සින්දු කියන විදිය වෙනසක් වෙන්න ඕනි කිව්වේ. ඒ කියන්නේ දැන් ඔය හැමදෑම සින්දු කියන්නේ එකම තැන වාඩි වෙලා එකම විදියටනේ. එහෙම නෙමෙයි. පොඩ්ඩක් එහෙට පැනලා මෙහෙට පැනලා දඟලලා යෝ එහෙමනේ. අනේ මේක තමයි මගේ විදිය. මේක තමයි උමාලගේ සිංගින් ID. ඒක හොටෙල් සන්ෂයින් උනත්, පාරේ බස් ස්ටෑන්ඩ් එකේ උනත් ඒක හැම තමයි. ඒක මම මිස්ටර් ශාන්ටත් කියලා තියෙනවා. හරි එහෙනම් අඩුම තරමින් සින්දු හරි වෙනස් කරන්න බලන්න. මං කොහොමත් වෙනස් සින්දු තමයි කියන්නේ. කිසිම දවසක මම එකම සින්දු රිපීට් කළේ නැහැ. ඔයා වෙන වෙන භාෂාවලත් සින්දු කියන්නේ. ඒක නම් ඉතින් සලකලා බලන්න පුළුවන් ඉල්ලීම. හරි එහෙනම් එහෙමවත් කරන්නකෝ.